ආයිබෝන් සුබෝදසනක් ඒවා ක්‍රීඩා ලෝලි සියලු දෙනාටම ක්‍රිකට් බලන ක්‍රිකට් අදහස් කරන සියලු දෙනාම වෙල්කම් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අද වැදගත් දවසක් මේ ICC ලෝක කුසලාන 2020 T20 ලෝක කුසලානේ. මොකද ඊයේ පැවැත්වුණු ඉන්දියා පාකිස්තාන තරගය. ඉතින් අපි කතා කරපු මානසික තරගය පාකිස්තානයට ජය ගන්න බැරි වුණා. මොකද ලකුණු 175ක් ඒ වගේම ඉන්දියා පන්දු හොඳින් පන්දු දෙවුවා. උන්ගේ ස්ටැට්ස් හොඳට වැඩ කරා. ඉතින් ඒ සියල්ලත් පාකිස්තානයේ පරාජයට පත් වෙන අනතුරුව අද පැවැත්වෙන තරගය මම හිතනවා අද තමයි ඇත්තටම කිව්වොත් තරගය පැවැත්වෙන. මොකද ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉරණම තීරණය තරගයක් අද. ඉතින් අපි කතා කරමු මේ තරගයේදී මොනවද වෙන්න පුළුවන් දේවල්, මොන ප්ලේස්ලා හයිලයිට් වෙයිද, කාටද ලොකු වැඩක් කරන්න තියෙන්නේ මේ ගේම් එකේ ජයග්‍රහණයකට කණ්ඩායම තීරණය ගන්න. ඉතින් මේ දේවලුත් එක්ක අද තරගයේ ප්‍රතිඵලත් එක තීරණය වෙනවා. සුපර් 8 යන ටීම්ස් මොනවද, කවුද එළියට බොහෝ දුරට අද අවසානයේදී අපිට සුපර් 8 යන ටීම් 8ම ෆයිනල්ස් කරන්න පුළුවන් වෙනවා. ඉතින් අපි කතා කරමු මේ තරගයේ වැදගත්කම. අද ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය කරොත්, ශ්‍රී ලංකාවේ මේ තරගයේ ජයග්‍රහණය කරොත් නිසක වශයෙන්ම ශ්‍රී ලංකාවේ නෑමට සුපර් 8 වල අවස්ථාවක් හම්බ වෙනවා. ඒක සිම්බාබ්වේ කණ්ඩායමටත් ඔවුන්ගේ සුපර් 8 ස්ථානය හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් මේදී සුපර් 8 යන ටීම්ස් 8ක් ICC එක ෆුල් පළවෙනි අතර කම්පැනි ඉවරයි. ඒ කියන්නේ ඔවුන් ලෝකසන පටන් ගන්නදීම ෆේවරිට් ටීම් 8ක් ඔවුන්ගේ සුපර් 8 පොසිෂන්ස් වලට දාලා පෙන්නුවා. ඉතින් මේකත් එක්ක සිම්බාබ්වේ කණ්ඩායම එනවා නම් ඔවුන් ඉන්නේ ගෲප් 1 යටතේ. නැත්තම් ගෲප් 2 එක යටතේ ඕස්ට්‍රේලියාව ඉන්න පොසිෂන් එකට තමයි සිම්බාබ්වේ කණ්ඩායම ආදේශ වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ගෲප් 2 එකට තමයි පොසිෂන් වෙන්නේ මේ තරගයේ ජයග්‍රහණය කරොත්. ඒතකොට ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ T20 ලෝක කුසලානේ ගමන උන්ගේ අවසානට මම හිතන්නේ ඔවුන් ක්‍රීඩකවල දුර්වලම ලෝක කුසලානයක් ඔවුන් මේ තරගයේ පැතිරෙන්න කුමක් වුණත්. මොකද මම හිතන්නේ ඔවුන් මේ කම්බිනේෂන් එක තමයි අවසාන තරගවල කිහිප ක්‍රීඩක. නමුත් ඔවුන්ට අර පන්දු යවන්නනේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඔවුන්ට හරිය ජෙල් වෙලා තිබ්බේ නෑ ඔය බෝලින් ලයින් අප් එක. ඉතින් කොහොම හරි අතරගේ පැතිරෙන පල්ලේ යත්තන්ද ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට ඉතින් ලොකු ක්‍රීඩාංගණයක් සාමාන්‍යයෙන් එදත් අපි දැක්ක හයි ස්කෝරින් ගේම් එකක් යන තරගයක් වෙයි මේක. මොකද ශ්‍රී ලංකාවේ ඕමානෙත් එක්ක ලකුණු 225ක් ලබා ගත්ත මේ තරගයේදී ඉතින් 220 එච්චරම ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න නැති වෙයි. ප්‍රථම පන්දුවේ පහර දෙන්න කණ්ඩායම බොහෝ දුරට ලකුණු 180ක් 85ක ස්කෝර් එකක් ලබා ගත්තොත් ඒක හොඳ ලකුණු සංඛ්‍යාවක්. මොකද කණ්ඩායම දෙකේම ස්ට්‍රෙන්ත් දිහා බැලුවාම ඒක දෙගොල්ලන්ට හොඳ අභියෝගයක්. ඉතින් තනතිරුව ගැන කතා කරන්න කලින් අපි බලමු කාසි වාසිය. මම හිතනවා බොහෝ දුරට ජයග්‍රහණය කර කණ්ඩායම ප්‍රථම පන්දුවට පහර දීම වාරයේ අනිත් කන්න ලබා දී උන් පැත්තෙන් පන්දුවේ. මොකද විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ගේ ඇඩ්ලෝ තියෙන පන්දු යවනවා. ඒකත් එක්ක පිටකරණයත් යම්සාකර අස්ථාවර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකද ඔවුන් ප්‍රථම පන්දුවේ පහර දුන්නොත් ඔවුන් ලබා ගන්න ලකුණු සංඛ්‍යාව හරියටම ඔවුන්ට කැල්කුලේට් කරන්න අමාරුයි. මොකද පල්ලකලේ ක්‍රීඩාංගණයෙන් තාමත් පහසුවෙන් හඹා යන්න පුළුවන් හයි ස්කෝරින් ගේම්ස් තිබ්බේ. ඉතින් මේක ඒ වගේම ඩේ ඇන්ඩ් නයිට් මැච් එකක් පින්න කියන සාධකේ රාත්‍රියේදී බලපාන්න පුළුවන්. ඒකත් එක්ක මම හිතනවා ප්‍රථමයෙන් ඔවුනුත් පන්දුවට පාර දෙන වාර ශ්‍රී ලංකාවට ලබා දෙයි. මොකද ටාගට් එක සෙට් කරන එක අමාරුයි. මොකද ටාගට් එක දුන්නට පස්සේ ඒක ප්ලෑන් කරලා ෆේසස් වලට කඩාගෙන ටාගට් එක හඹා යන එක ඉතාමත් ලේසි ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්න වැඩි. ඒ වගේම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අර පන්දු යවන්නන්ගේ බලයනීය ශක්තිමත් නොවීමත් එක්ක උට හරියටම කැල්කුලේට් කරන්න අමාරුයි මොන ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් වෙයිද මේ තරගයේ ජයග්‍රහණය කරන්න කියන එක. ඉතින් කණ්ඩායම් දෙක ගැන කතා කරද්දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මම හිතන්නේ නැහැ වෙනස්කමකට ඒක. ඔවුන් ස්ටිවන් ස්මිත් කණ්ඩායමට කැඳවීමක් ලැබිලා තියෙන ආරංචියක් නිවුස් එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක බොහෝ දුරට එහෙම ඔව් ස්කෝඩ් එකේ නැත්නම් 15 දෙනාගේ සංස්තිය ඉන්නවා නම් සමහර වෙලට ඔවුන් වෙනස්කමකට යන්න පුළුවන්. බොහෝ දුරට කැමරන් ග්‍රීන් නෝට ස්ටිවන් ස්මිත් කණ්ඩායමට එන්න පුළුවන්. නමුත් හරියටම ස්ටිවන් ස්මිත් 15 දෙනාගේ සංස්තිය තියෙනවා කියලා තාම කන්ෆර්මේෂන් එකක් නැහැ. මොකද ස්ටිවන් ස්මිත් මේ ආසියානු කන්ඩිෂන්ස් වල හොඳට පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුට මේ ඒෂියන් ශ්‍රී ලංකාවේ ස්පින් කන්ඩිෂන්ස් ගැන හොඳට අවබෝධයක් තියෙන එකත් එක්ක ඔහුට අංග 3 ස්ථානයේ අර ඇන්කර් රෝල් එකක් ක්‍රීඩා කරන්න පුළුවන්. ඒකත් එක්ක සමහරට ස්ටිවන් ස්මිත් කණ්ඩායම වෙන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතා කරොත් ඔවුන්ගේ වෙනස්කමක් වෙනවා නම් වෙනස්කමක් ගැන තියෙන්නේ ආරම්භ උපදේශන ස්ථානයේ වෙනකොට කමිල් මිසාර වෙනකොට KJP කණ්ඩායම වෙන්න පුළුවන්. ඉතින් මේක කරන්න තිබ්බේ කලින් තරග දෙක. මොකද අපිට තිබ්බ ඇසෝසියේට් නේෂන්ස් දෙකක් ලේසි ගේම් ඉතාමත් පහසු තරග දෙකක් තිබ්බේ. ඒ දෙකේදී අපිට තිබ්බා KJP ටෙස්ට් කරලා බලන්න ඔහු මොන වගේ තත්ත්වයකද ඉන්නේ. මොකද අපි අතට තියාගන්න ඕනේ ක්‍රීඩකයෙක් කණ්ඩායම ෆේල් වුණාට පස්සේ අපි එතෙන්ට ආදේශ කරන ක්‍රීඩකයා අපිට රත්තරන් වගේ පේනවා. නැත්තම් ගොඩක් හොඳයි වගේ පේනවා. නමුත් අපි දැනගන්න ඕනේ KJP බෙන්ච් එකේ ඉන්නේ. ඒ ඔය කණ්ඩායම ඉඩට ගියේ. ඔහුද අවුට් ඔෆ් ෆෝම් හිටියේ. ඉතින් ඔහුගෙත් මම හිතන්නේ අවසාන ඉනින් 10 ඇවරේජ් එක ලකුණු 17ක් විතර. ඉතින් නමුත් KJP එක්ස්පීරියන්ස් තියෙන වර්ල්ඩ් කප් එක්ස්පීරියන්ස් තියෙනවා. ලොකු ටීම්ස් එක හැන්ඩල් කරලා උට ඕන තරම් එක්ස්පීරියන්ස් තියෙන එකත් එක්ක ඔහුට ඕන වෙලාවක මේ වර්ල්ඩ් කප් ස්ක්වොඩ් එකේ ප්ලේයින් ලෙවල්ට එලා දෙයක් ගන්න පුළුවන්. මොකද ඔහු සතු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ලෝක සියල්ලම
වගේ ලොකු ප්‍රමාණයක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒකත් එක්ක ඔන්න එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ බන්දුආනන්ගේ පැත්තෙන් දුෂාන් හේමන්තව රෙස්ට් කිරීමක් සිදු වෙයි කියලා. මොකද දුෂාන්ට එදා තරගයේ තිබ්බ ගැටලුව තමයි ඔහු මම හිතන විදිහට ගොඩක් හයි පේස් බෝල් කරා ඕමාන් එකේ. ඒකත් එක්ක ඔහුගේ ලයින් ලෙන්ත් මිස් වුණා. සහ ඔහුගේ තියෙන වේරියේෂන්ස් වනතුවසන්කට සාපේක්ෂව අඩුයි. ඔහුට ලෙග් බ්‍රේක් එකක් තියෙනවා. ඔහු එදා තරගයේදී ගුග්ලි පන්දුවක් try කරා බෝල් කරන්න. ඒකත් එක්ක සහ ඔහු ගොඩක් කරට 85ට වැඩි වේග සීමාවකට තමයි පන්දු ඒකත් එක්ක උට ලෙන්ත් එක පොඩ්ඩක් ලයින් එක පොඩ්ඩක් එහා මෙහා වුණා. ඒකත් එක්ක ලකුණු ලබා ගත්තා. ඉතින් මම හිතනවා දුෂාන් හේමන්තට පුළුවන් නම් පැයට කිලෝමීටර් 80 85 රේන්ජ් එකේ අර මිඩ් රේන්ජ් එකේ පන්දු යවන්න විශේෂයෙන්ම උඩ හොඳ අංකයමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මොකද මේ 11ස් එකේ වෙන්නේ දැන් ගේම් ප්ලෑන් එක කතා කරොත් 180ක් 85ක් හොඳ ස්කෝර් එකක් වෙයි. හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන් ස්කෝර් එකක් වෙයි. 200 යන්න පුළුවන් නම් ඒක ඉතාමත් හොඳ මානසික තත්ත්වයක් දෙවෙනුව පන්දු යවද්දී. ඉතින් මේ තරගයේදී මම දැන් ශ්‍රී ලංකන් ණය පැතුම් නිස්සංකගේ ඉනිම වැදගත් වෙනවා. මොකද ඔහු අවසානයේ තරග කිහිපේ අපි කතා කරා සිම්බාබ්වෙත් එක්ක තුන්වෙනි තරගාවේදී 98ක් ලබා ගත්තා. ඉන් අනතුරුව ඔහු ස්ටාර්ට් එක ගන්න ලකුණු 20ක් 30ක් 23ක් 25ක් ඔහු ලබා ගන්නවා. නමුත් ඒ ලබා ගන්න ස්ටාර්ට් එක ඔහු ඇදගෙන යන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක මම හිතනවා අතරංගයේදී ඔහුට පන්දුවර 12ක් විතර නිකන් ඔහුගේ ඉනිං එක ඇද ගන්න පුළුවන් නම් ඔහුට විකට් එකේ ඉන්න පුළුවන් නම් ඒ වටා කුසල් මෙන්ඩිස්ට පැතුම් නිස්සන් පවන් රත්නායකට වගේ ඔහුට පල්ලෙහෙන් ප්‍රතිකරණය දෙන ක්‍රීඩකයන්ට ඔහු වටා ලකුණු රැස් කරන්න පුළුවන්. ඉතින් KJP එනවා නම් බොහෝ ඕපන් එකට පැතන්න පුළුවන්. ඔහුගේ ඇන්කර් රෝල් එක ක්‍රීඩා කරන ඕපනර් කෙනෙක් විදිහට KJP පුළුවන් ටැක් ඇග්‍රෙසිව් ක්‍රීඩා කරන්න. මොකද ඔහුගේ ඇඟේ එක තියෙන උට ඒ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේ තරගයේ කුසල් මෙන්ඩිස්ට ලොකු වගකීමක් තියෙනවා. ඔහු ක්‍රීඩා කරන ඇන්කර් රෝල් එක ක්‍රීඩා කරන්න. ඉතින් අපි කතා කරොත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලංකාවට නැති දේ. ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්නේ ගොඩක් කාලේ හිටර්ස්ලා. ඒ කියන්නේ ට්‍රැවිස් හේඩන්, ජොෂ් ඉංග්ලිෂ්, කැමරන් ග්‍රේන්, ටිම් ඩේවිඩ්, ස්ටොයිනිස්, මැක්ස්වෙල්. මේ ටික පස් දෙනාම හය දෙනාම ගත්තාම උන්ට හොඳ හිටින් ඇබිලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ ඕනම වෙලාවක අර බවුන්ඩරි ක්ලියර් කිරීම හැකියාව තියෙනවා. නමුත් ඔවුන් ගැටලුව වෙන්නේ හදිසියේ හෝ මේ ස්පින් පෙන්ඩි විකට්ස් වල ඔවුන්ගේ පළමු කඩලු කිහිපේ පවර් ප්ලේ එකේ දෙවි ගියොත් ඔවුන්ට ඇන්කර් රෝල් එක කරගන්න නැත්නම් මේ ඉනිම ඩීප් එකට ඇදගෙන අපි දැක්ක ගිය තරගයේදී මැට් රෙන්ෂෝ එක් කරා. නමුත් ඔහුට ඒක කරන්න හම්බුණු වෙලාවේ අර ඔහුට වෙන පිටිකරුවෙක් අනිත් අන්තේ හිටීම නැති එකත් එක්ක ඔහුට තනියම ඉන්න ක්‍රීඩා කරන්න උනා. විශේෂයෙන් මාකස් ටොයිනිස්ට යම්සි ආකාරයක ආබාධතාවයක හිටියා. අපේ බෝලයක් හදිලා ඒකත් එක්ක ඔහුට ලොකුින්ම ක්‍රීඩා කරන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ දේවල් එක්ක ඔවුන්ට අර මේ බැඩි ලයින් එක බැලුවම තියෙන ප්‍රධානම වැරද්ද තමයි ඔවුන්ගේ ඇන්කර් රෝල් එක. නැත්නම් අර ස්ට්‍රයික් එක එහා මෙහා මාරු කරලා ටිකක් අර සෙටල් කරගන්න පුළුවන්. කියන්නේ අර විකට් වැටෙන එක නවත්තන්න පුළුවන් ක්‍රීඩකයෙක් මෙතන නැහැ. මොකද උන් ගොඩක් ඉන්නේ හිටර්ස්ලා. ඉතින් ඒකත් එක්ක උන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිටිකරනේ උන්ගේ ලොකුම ගැටලුව තියෙන්නේ පන්දු යවන්න නැති. මොකද උන්ට ලොකුම ප්‍රශ්නේ අලුත් බෝලේ පවර් ප්ලේ එකේ පන්දු යව ගන්න පුළුවන්. අර ඒ කියන්නේ මේ කන්ඩිෂන්ස් වල බෝල් කරලා එක්ස්පීරියන්ස් තියෙන පැට් කමින්ස්, මිස්ටර් හෙසල්වුඩ් වගේ ක්‍රීඩකයෝ මේ කණ්ඩායම නොමැතිවීමත් එක්ක උන් ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම දැන් ඒ වුණත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම හොඳ පන්දු යන දෙන කෙනෙක් තමයි එඩව සම්පා. ලංකාවත් එක්ක හොඳ රෙකෝඩ් එකකින් සම්පට. ඉතින් පුළුවන් තරම් අපි සම්පට විකට් නොදී නෙමෙයි අර මං ඊයේ කිව්වා වගේ අපි දන්න ඔස්ට්‍රේලියා ලොකු කණ්ඩායමක් එකත් එක්ක අර මොන කණ්ඩායමවත් අර ශ්‍රී ලංකා කණ්ඩායම තියෙනවා ඔවුන් පොඩ්ඩක් මානසිකව මේක ගන්නවා ඔස්ට්‍රේලියාව නේ මේ කියන කාරණා. ඉතින් ඒකත් එක්ක තමයි අර එඩව සම්පට ටැක් අන්සෙටල් වෙනවා. ඒකත් එක්ක විකට්ස් යන්න පුළුවන් ආසාව තියෙනවා. නමුත් පුළුවන් නම් ශ්‍රී ලංකා කණ්ඩායම පිටු කරවන්න සම්පට ඇටැක් නොකර. මොකද තව පන්දුන පස් දෙනෙක් ඉන්නවා. සම්පට ඇටැක් නොකර සම්පට නෝමල් ගේම් එකක් සෙල්ලම් කරලා විකට්ස් නොදී අනිත් ක්‍රීඩකයන්ගෙන් ඒ ලකුණු ටික ගන්න. මොකද අපිට ඔවුන්ගේ අනිත් පන්දු යන්න ගත්තාම එතරම්ම ප්‍රබල පන්දු යන නෙමෙයි මේ කන්ඩිෂන්ස් වල. සහ විශේෂ ක්‍රීඩකයෙක් ඒ තමයි නේතන් එලිස්. මොකද ඔහුට ඕන වෙලාවක ඔහුගේ වේරියේෂන්ස් ගොඩක් තියෙනවා. සාමාන්‍ය ෆාස්ට් බෝලර් කෙනෙක් සතු වෙන අර යුනික් වේරියේෂන්ස් එයාට තියෙනවා. එයාට හොඳ බෑක් ඔෆ් ද හෑන්ඩ් ස්ලෝ බෝල් එකක් තියෙනවා. මම හිතන්නේ ඒක උට ඕනම ෆේස් එකක කියන්නේ උට ඕන ඔහුගේ ස්පෙල් එකේ පළවෙනි පන්දු විදිහට ඒක දාන්න පුළුවන්. අපි දැක්කා ගිය තරගයේදී ඔහු මේ යූස් කරනවා. ඉතින් ඒකත් එක්ක අර ලොකු වේරියේෂන් එකක් තියෙනවා පේස් වේරියේෂන් එක. ඒකත් එක්ක පිටිකරන පීඩනයට පත් කරන්න නෙතන ලිස්ට් පුළුවන්. සහ උට මේ ෆේස් තුනෙන් බොහෝ දුරට මිඩල් ඕවර්ස් සහ ඩෙත් ඕවර්ස් වල ඔහුගේ කාර්යභාරය තමයි ඔස්ට්‍රේලියාව වැදගත් වෙන්නේ. ඒකත් එක්ක අර අනිත් පන්දු වෙන තිදෙනා හතර දෙනා අන්සෙටල් වෙලා තියෙනවා මේ පන්දු වෙන ඇරෙන්න. ඒකත් එක්ක අර ඔවුන්ට කොච්චර ලකුණු සංඛ්‍යාව ලබා ගත්තත් ඒක ඩිපෙන්ඩ් කිරීමේ ප්‍රශ්නේ තියෙනවා. මොකද ශ්‍රී ලංකාවට පොඩ්ඩක් මේ කන්ඩිෂන්ස් හුරුයි. ඒකත් එක්ක පොඩ්ඩක් එහා මෙහා වුණොත් මේක ලීක් වෙන්න පුළුවන් රන්ස්. මෙන්න මේ දේවල් ඔස්ට්‍රේලියාව පැත්තෙන් ගැටලු සහගත දැන් තියෙනවා. ඉතින් කෙසේ හෝ මේ තරගය අද රාත්‍රී 4 පැවැත්වෙනවා. පාලිකේලි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී. ඉතින් මේක මම හිතනවා අද තරගයෙන් ප්‍රතිඵලයෙන් අනතුරු අපිට කියන්න පුළුවන් ගෲප්ස් 4න් මොන ටීම්ස්ද සුපර් 8 යන්නේ. සහ දැන් අද තරගයේ පරාජයටපත් වෙනවා. ශ්‍රී ලංකාවේ අද තරගයේ පරාජයටපත් වුණා.
සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය තාම උණුසුම් වෙනවා. මොකද ජයග්‍රහණය කරන කණ්ඩායම සුපර් 8 සන තත්ත්වයක් මතුවෙනවා. මොකද ඕස්ට්‍රේලියාව ඊළඟට තියෙන්නේ ඕමානයත් එක්ක තරඟය. ඉතින් ඒකත් එක්ක ඔවුන් එතනින් ඉතාමත් විශාල මොකද අද තරඟේ පරාජයට පත් වුණ ශ්‍රී ලංකා කණ්ඩායම මොනවා වගේද පරාජයට පත්ද කියන්න බෑනේ. ඒකත් එක්ක අර නෙට්‍රන් රේට් එක මොනවා වගේ අඩුවීමක් වේද කියනත් එක්ක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊළඟ තරඟට අප්‍රෝච් කරන්න වෙන විදියට. මොකද ඔවුන්ට ඇසෝසියේට් නේෂන් එකට හිරේව අර ලොකු ප්‍රෙෂර් එකක් නැහැ. සහ ඩුවල් ගේම් එකක් තියෙන්නේ ඕන විදිහට ඔවුන් ප්‍රතිකරණ දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා තමයි බලන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ Google එකේ ගිහිල්ලා data හොයලා මේ මැචස් ගැන හොඳට අධ්‍යයනය කරන්න. මොකද වෙන්නේ මැචස් ගැන හොඳට බලන්න. ඒවා ඔබට තේරෙන විදිහට විශ්ලේෂණය කරගන්න. ඉතින් කමිමු තවත් තරගයකින්. ඉතින් අපි හෙට කතා කරමු මේ තරගයේ දේවල් සහ ඉන්දියා පාකිස්තාන තරගය ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕනේ. ඒකට වෙලාව වෙන් කරගමු. ඉතින් තවත් සුවිශේෂී තරග කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා. සුපර් 8 ගැන, සෙමි ෆයිනල්ස් ගැන, මේ ලෝක ෆයිනල් එක අපි පුළුවන් හැටියට මේ තරග ගැන කතා කරමු. ඉතින් ඔබගේ අදහස ඔබගේ මතය ඉදිරිපත් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. එහෙනම් ගිහින් එන්නම් අද තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන එක තමයි ශ්‍රී ලංකා වාසී සියලු දෙනාගේම ශ්‍රී ලංකාවට සපෝට් කරන සියලු දෙනාගේම එකම පැතුම. ඉතින් ඔය වෙන පැතුම් නිසා මොනවා වගේ දෙයක් මේ තරගයේදී කන්ටෙක්ස්ට් එක කරන්න පුළුවන්ද? එම දවුෂානකට ලොකුවක් කීමත් තියෙන නායකයෙක් විදියට ඔහුට හොඳ කන්ෆිඩන්ස් බූස්ට් එකක් හමුණාගේ තරගයේදී ඔහු ලබාගත් ඉනිමත් එක්ක ඒක ලොකු ඉනිමක් නෙමෙයි. මොකද එයා ඉනිම ගහන්න ඕන ඉනිමක්. ඒ කියන්නේ ඔමාන එක්කත් ඔහුට ඒ වගේ chance එකක් හම්බෙලා ඒ වගේ බේස් එක පැටල තියෙද්දී ඒ ඉනිමක් ගහන්න බැයි නම් ඒක ලොකු ගැටලුවක්. ඒක ඔහු ගැසිය යුතු ඉනිමක් ඔහු ගැහුවා. ඒක අර උද්දාමයට පත් වෙන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් ඒක ඔහුට හොඳ කන්ෆිඩන්ස් බූස්ට් එකක්. ඉතින් ඔය දේවල් ටික කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු තවත් රසබරකට් මාතෘකාවක් එක්ක. ඉතින් සියලු දෙනා සුපපත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගය ජයග්‍රහණය කළ සුපර් 8 යන්න. මොකද සුපර් 8 සියොත් අපිට ඒක අද තරගය ජයග්‍රහණය කළ ලොකු අපිට ලොකු කන්ටෙන්ට් බූස්ට් එකක් එනවා. ඕස්ට්‍රේලියාව වගේ බිග් නේෂන් එකක් පරද්දපු. ඉතින්